හායි ගයිස්, එහෙනම් ඔන්න කාලෙකට පස්සේ ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ නිප්පොන්ඩිය YouTube channel එකත් එක්ක. අද අපි යනවා ටෝකියෝ ඉන්න කෙනෙක්ට නම් දවසින් ගිහින් එන්න පුළුවන් ලස්සන hiking trip එකක්. ගමන පටන් ගත්තේ නම් වෙන තැනකට යන්න. හැබැයි අපි යන අතරමඟදී අපි දැක්ක කන්දක් උඩ ලස්සන පිළිමයක් තියෙනවා. ඉතින් අපි තීරණය කරා මේ ලස්සන පිළිම මොකක්ද කියලා මුලින්ම බලලා ඉන්න. මේ ප්ලේස් එකේ නම තමයි ටෝකියෝ වොල්කැනෝ. ටෝකියෝ කියලා කියවට මේ ස්ටැචු එක තියෙන්නේ චිබකෙන් ෆුට්සු කියන සිටි එකේ. ඉතින් ඔයාලත් මේ ස්ටැචු එක බලන්න යන්න හිතාගෙන ඉන්නවා නම් මෙන්න මෙතනින් yen 500ක ටිකට් එකක් අරගන්න ඕනේ. ඒ වගේම ස්ටැචු එක බලන්නාව කියලා ලස්සන ස්විනිය එකක් මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. ඒව නම් ගොඩක් ලස්සනයි. ඒ වගේම ටිකක් එක්ස්පෙන්සිව්. ඔන්න එහෙනම් අපි ස්ටැචු එක ළඟටම ආවා. මේ ලස්සන ස්ටැචු එක නිර්මාණය කරලා තියෙන්නේ 1993 වර්ෂයේදී. ඒ වගේම ඔයාලට මෙතන පේනව නේද කන්ජි අක්ෂර ටිකක්. මේ කන්ජි අක්ෂර වලින් කියලා තියෙන්නේ මේක ලෝක සාමය උදෙසා නිර්මාණය කරපු නිර්මාණයක් කියලා. ජපානයේ අදහන බුද්ධ ආගමට අනුව කැනොන් කියලා කියන්නේ බුද්ධ ආගමේ කරුණාව නියෝජනය කරන දේවතාවියක්. ඉතින් මිනිස්සුන්ට සාමය ආරක්ෂාව සහ සැනසීම ලැබෙන්න කියලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ස්ටැචු එක මීටර් 56ක් උසයි. මේ පිළිමය ඇතුලේ තට්ටු කිහිපයක්ම තියෙනවා. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්නව නම් ඔයාලට පුළුවන් අපි කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක ගන්න කියලාත් බලන්න. ඇත්තටම මේක ආගමික ස්ථානයක් විතරක්ම නෙවෙයි. මේක ලස්සන view point එකක්. ඒ කියන්නේ ටෝකියෝ බේ එක. ඒ වගේම තමයි ජපානයේ ඉන්න හැමෝම යන්න කැමති ෆූජි කන්දත් මෙතන ඉඳන් ලස්සනට බලන්න පුළුවන්. තව දෙයක්. ඔයාලා හරියටම දන්නවද මේ view points වල තියෙන ටෙලස්කෝප් හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා? අනිවාර්යෙන්ම ඔයාලා මේ ටෙලස්කෝප් එකට yen 100ක කාසියක් දාන්න ඕනේ. එතකොට තමයි මේ ලෙන්ස් එක හරියට ඕපන් වෙලා වීව් එක ගන්න පුළුවන්. පොයින්ට් එකට මවුන්ට් ෆූජි විතරක්ම නෙවෙයි ටෝකියෝ බේ එකත් ගොඩක් ලස්සනට බලන්න පුළුවන්. ඉතින් මේ ප්ලේස් එකට ටෝකියෝ බේ කැනොන් කියලාත් කියනවා. හරි, එහෙනම් අපි ස්ටැචු එක ඇතුළට යන්නයි හදන්නේ. මේ ස්ටැචු එක ඇතුලේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේකේ සමහර තැන්වලින් අපිට එළියට ගිහිල්ලා එළිය බලන්න පුළුවන්. එන්නකෝ අපි එක්ක. මේ තියෙන්නේ මේ ස්ටැචු එක හදන්න පටන් ගන්න මුල් කාලේ මේක හදපු විදිහේ ලස්සන ෆොටෝ ටිකක්.
උඩම view point එකටත් ආවා. ඔයාලට පේනවද මෙතනට කොච්චර විශාල ප්‍රදේශයක් බලන්න පුළුවන්ද කියලා? ටෝකියෝ බේ එක, යොකෝහාමා සිටි එක, ෆුජිසන් මේ හැමදේම මෙතන උඩින් නම් බලන්න පුළුවන්. ඔන්න දැන් තමයි අපි අද ආපු ලස්සනම හයිකින් ට්‍රිප් එක පටන් ගන්නෙ. ඉතින් අපි අද ආවේ නම් ෆුඩ්ස් සිටි එකේ තියෙන රොක් ටනල් එකක් බලන්න. මේක නම් ඇත්තටම හැඟවුණු ගල් ගුහාවක්. යමුකෝ අපිත් එක්ක. අපි මේ යන්නේ ටොරොන් සකා කියන ලස්සන ගල් ගුහාව බලන්න. මේක ඇත්තටම ගල් ගුහාවක්ම නෙමෙයි. අපේ ලංකාවේ කඩුගන්නාව වගේ ගමනාගමනය සඳහා නිර්මාණය කරපු රොක් වෝල් එකක්. මේ ටොරොන් සකා කියන රොක් ටනල් රෝඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ 1600ත් 1800ත් අතර කාලෙදී මිනිස්සුන්ගේම අත්වලින්. බලන්න ඒ වෝල් එක කොච්චර ලොකුද කියලා. ලෝකෙ ගොඩක් ෆොටෝග්‍රැෆර්ස්ලා ඒ වගේම ඉන්ස්ටාග්‍රෑම් වල ෆේමස් බයික් රයිඩර්ස්ලා වගේ අය මෙතන ගොඩාක් ෆොටෝස් අරගන්න එනවා. මේ ඔයාලට උඩින් දකින්න තියෙන රොක් එක විතරක් මීටර් 10කටත් වඩා උසයි කියලා සඳහන් කරනවා. ඒ වගේම මෙතන අපි කතා කරද්දී එන දෝංකාර ශබ්දය හරිම භයානකයි. රොක් ටනල් එක පහු කරගෙන තව ටිකක් ඉස්සරහට යද්දී අපි දැක්කා ට්‍රේන් එකක් ළඟින් තවත් කන්දක් තියෙනවා. ඉතින් අපි හිතුවා අපි අද යන්නේ හයිකින් ට්‍රිප් එකක් නිසා මේ හයික් එකත් කරලා බලන්න. ඇත්තටම ගයිස් මේ වගේ හයිකින් ට්‍රිප් එකක් යන එකේ වාසිය මොකක්ද දන්නවද? අපි වගේ ගොඩක් බිසි ලයිෆ් එකක් ගත කරන වෙලාවකදී අපේ හිතන මාර නිදහසක් මේ වගේ හයිකින් ට්‍රිප් වලින් ලබා ගන්න පුළුවන්. බලන්නකො මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. ඉතින් ජපානේ හයිකින් යන්න කැමති ඔයාලට නම් මේ ප්ලේස් එක ගොඩක් හොඳ ප්ලේස් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් හයිකින් යනවා නම්. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන ප්ලේසස් වල ට්‍රැවල් කරන්න කැමතිද? හැබැයි මේ ප්ලේසස් වල තියෙන නෝටිස් වල රූල්ස් අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. මොකද සමහර තැන්වල ගල් කඩාගෙන වැටෙන, ඒ වගේම පස්කඳු කඩාගෙන වැටෙන වගේ තැන් මෙතන ලකුණු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිත් ඒක මග ඇරලා තමයි මේ ගමන ගියේ. මේ වගේ හයිකින් ට්‍රිප් යද්දී අනිවාර්යයෙන්ම ඔයාලගේ ආරක්ෂාව ගැන හිතන්න. ඉතින් මේ කන්දේ උඩටම ආපු අපිට හම්බුනේ හුදකලා වෙලා ගියපු ආගමික ස්ථානයක්. ඒ වගේම තමයි මෙතන view එකක් ගොඩක් ලස්සනයි. එතම අපේ හයිකින් ට්‍රිප් එකේ හැම ප්ලේස් එකක්ම එකම වීඩියෝ එකකින් ගේන්න හිතුවට අපිට හිතුණා දෙවෙනි වීඩියෝ එකකුත් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. ඉතින් ඔයාලට පුළුවන් අපේ හයිකින් ට්‍රිප් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න.